Hi guys, welcome to my YouTube channel. ඉතින් ආලව ආදරේ පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මුලින්ම කියන්න ඕනේ මෙන්න මේ දේ. මම අලුත් අවුරුද්ද තිබ්බ නිසා මම ගෙදර හැමදේම වගේ අස් කරලා තමයි තිබ්බේ. මකුළු දල් කඩලා, ගෙවල් දොර අලස් කරලා, හොදන්න තියෙන දේවල් රිදි හැම හොදලා, බෙඩ්ෂීට් කොට්ටෝර මේ දේවල් හොදලා තමයි තිබ්බේ. ඉතින් මට අස් කරන්න අර ලොකුවට ඩීප් ක්ලීන් කරන්න කියලා දෙයක් ඇත්තටම නැහැ. ඉතින් ඒ නිසා මං හිතුවා මම හැමදාම වගේ කරන ඒවා ටිකක් තියෙනවානේ. ඉතින් අර උදේ නැගිට ගමන් උයන ගමන් කරන්නේ දේවල් ටිකක් ඒ කියන්නේ ඇඳස් කරනවා, ගෙවල් දොර අලස් කරනවා මේ දේවල්. ඉතින් මං හිතුවා මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මම මුළු ගෙදරම අස් කරන්න තියෙන දවසක නම් අනිවාර්යයෙන්ම මම මේ වීඩියෝ එකත් ඉක්මනින්ම අරගෙන එන්නම්. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ඉල්ලුවේ සපුනි කියලා නංගි කෙනෙක්. එයා තමයි කිව්වේ මුළු ගෙදරම අස් කරන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මම අරගෙන ආවේ. එයා ඉල්ලපු දේ ඔන්න මම අදිෂ්ඨ කරගෙන යන්නේ. ඉතින් මම එයාගේ නම මෙන්න මෙතන උඩින් මෙන්ෂන් කරනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එකට යමු. ඉතින් මේ තියෙන්නේ උදේ හස්බන්ඩ් වැඩට යන කලින් මම ටක් ගාලා හැමදේම වගේ අස් කරගන්නවා. උයන අතරමඟදිත් අස් කරගන්න වෙලාවල් තියෙනවා. ඒ බැරි වුණාම උයලා ඉවර වෙච්ච ගමන්ම ටක් ගාලා මං අස් කරගන්නවා. මොකද මම කැමති නැහැ හස්බන්ඩ් එළියට යනකොට ගෙදර හැඩි වෙලා, ඇඳවල් හැඩි වෙලා, කාමර හැඩි වෙලා මේ වගේ තියෙනවට මං ඇත්තටම ආස නැහැ. ඉතින් මට ඕනේ මම එළියට යනවා වගේම හස්බන්ඩ් එළියට යද්දී ලස්සනට පිරිසිදුව ගෙවල් දොරවල් තියන්න. ඉතින් මට මේ දේවල් ඉගැන්නුවේ මගේ අම්මා. ඉතින් එයා දැන් ජීවිතුන් අතර නැහැ. හැබැයි එයා කියලා දුන්න විදිහටම තමයි මම මේ හැමදේම කරන්නේ. ඇත්තටම අම්මා කෙනෙක් කියන්නේ දරුවෙකුට දුවෙක්ට ලොකු හයියක්. ඒක මටත් තේරුනේ මගේ අම්මා නැති වුණාට පස්සේ. ඉතින් මගේ අම්මා මට ගොඩාක් දේවල් ඇත්තටම උගන්වලා තිබ්බා. ඇත්තටම මටත් හිතා ගන්න බෑ අම්මා නැති වුණාට පස්සේ මම මෙච්චර හැමදේම තනියෙන් කරගන්නවා කියලා. ඉතින් තාත්තවත් බලාගෙන, මගේ හස්බන්ඩ්වත් බලාගෙන, ගෙදර දොරේ වැඩත් බලාගෙන මම මේ හැමදේම කරගන්නවා. ඉතින් ඇත්තටම අම්මා කෙනෙක් නැති වුණාම ගොඩක් දරුවෝ වෙන වෙන මාර්ගවල යන්න බලනවා. හැබැයි මම එහෙම ගියේ නැහැ. මොකද මට ඕනුන්නේ නැහැ අම්මගේ මූණේ දැලි ගන්න. ඉතින් අර කතාවටත් කියනවනේ ගෑ ළමයෙක් මොකක් හරි වැරද්දක් කරාම දැලි ගෑවා මූණේ දැලි ගෑවා එහෙම කියලා. ඉතින් මට ඕනුන්නේ නැහැ අම්මව එහෙම ලැජ්ජ කරන්න. ඉතින් දැනටත් මම එහෙම කරන්නෙත් නැහැ. මම මගේ හස්බන්ඩ්ගේ සහ හස්බන්ඩ්ගේ පවුලේ, එතකොට මගේ අම්මගේ තාත්තගේ නම්බු ඒ විදිහටම රකින්න ආදරණීය දුවෙක්. ඉතින් අපි වීඩියෝ එකට යමුකෝ එහෙනම්. ඉතින් මම මුලින්ම මේ විදිහට කාමරය අස් කරගත්තා. දැන් මම මේ හදන්නේ හස්බන්ඩ්ගේ කෑම එක ලෑස්ති කරන්න. ඉතින් ඔයාලට මේ පේනවා ඇති මේ නිකන් අර කෝප්ප එහෙම තියලා තියෙනවා. ඒ මම හොදපු කෝප්ප එහෙම. මම උදේ උයලා ඉවර වෙච්ච ගමන්ම තමයි උයන පාවිච්චි කරපු ඒවා තේ බීපු කෝප්ප එහෙම හොදලා තියන්නේ. ඉතින් මගේ ඇඳුම නම් ගණන් ගන්න එපා. මොකද මේ මම ඔහොම තමයි ඉන්නේ. අර ටී-ෂර්ට් එකක් දිග හින්දා ගොඩාක් දිගයි. ඒක නිකන් මට ගවුමක් වගේ. ඇත්තටම ඕක හස්බන්ඩ්ගේ ටී-ෂර්ට් එකක්. ඉතින් අපි දැන් කෑම එක බෙදමු. ඉතින් අද අඹ තියෙනවා, හාල් මැස් තෙල් දාලා පරිප්පු තියෙනවා. ඉතින් මේ වගේ කෑම දෙකක් තමයි හස්බන්ඩ් අරගෙන යන්නේ. මේ තියෙන්නේ මේ දෙක. ඉතින් හස්බන්ඩ් ගියාට පස්සේ මම ආවා ඉස්සරහා අස් කරන්න. ඇත්තටම අර කලින් කිව්වා වගේම දේවල් නම් නැහැ ඇත්තටම අස් කරන්න. තාත්තා මෙන්න මෙතන නිදා ගන්න හින්දා තමයි එයාගේ කොට්ටයි රෙදි එහෙම තියලා තින්නේ. මම පෙන්නන්නේ. ඉතින් දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙයාලා හොඳට කාමරේ ඇඳට වෙලා නිදා ගන්නවා. තාත්තා ඇයි බිම නිදා ගන්න කියලා. ඒකටත් හේතුවක් තියෙනවා.
එකක් තමයි තාත්තා කැමති නැහැ ඇඳවල නිදාගන්න. එයා කැමති බිම නිදාගන්න මෙට්ටේ දාගෙන. ඉතින් වීඩියෝ එකේ තියෙනවා මේ තාත්තගේ මෙට්ටේ එහෙම එතන තියෙනවා. එයා ඉස්සරහා තමයි නිදාගන්නේ. මොකද තාත්තගේ ත්‍රීවිල් එක වගේම මගේ හස්බන්ඩ්ගේ බයිසිකල් එකක් තියෙන්නේ ඉස්සරහා. ඔය තියෙන්නේ මම කිව්ව මෙට්ටේ. ඉතින් ඕකේ තමයි තාත්තා නිදාගන්නේ. ඉතින් ආයෙත් කතාවට යන්කෝ. ඉතින් මගේ හස්බන්ඩ්ගේ තාත්තගේ වාහන දෙකම තියෙන්නේ ඉස්සරහා. ඔන්න ඔය පෙන්නන තැන. ඉතින් දැන් දෙන්නම ගිහින් නිසා තමයි වාහන නැත්තේ. ඉතින් අපේ පැත්තේ ටිකක් හොරකම් එහෙම කරනවා සාමාන්‍යයෙන් වැඩි. වැඩි කියන්නේ මේ අනේ මන්ද මං හිතන්නේ අඩුම ගානේ බල්බ් එකක්වත් තියන්න බැහැ. ඉතින් මේ කාමරේ මං අර කිව්වා වගේම අඳාස් කරලා තියෙන්නේ. ඉතින් රෙදි ටිකකුත් තිබ්බා. ඒ ටිකත් අල්මාරියට දාන්න ඕනේ. ඉතින් අපි මුලින්ම ඉස්සරහා ටික කරලා ඉමු. ඉතින් ආයෙත් කතාවට ගියොත් හොරකම් කරනවා වැඩි නිසා ගේට්ටුව දාලා තින්නේ. ඒ වුණාට අර කාමරේ වගේ හිටියොත් ඉතින් සද්ද ඇහෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා තමයි තාත්තා ඉස්සරහා මෙට්ට දාගෙන බිම නිදාගන්නේ. මොකද සද්දයක් ඉතින් මම දැන් මේ කරන්නේ ඉස්සරහා මේසේ ඇස් කරගන්න. ඉතින් තාත්තනේ මෙතන ගොඩක් වෙලාවට ඉන්නේ. ඉතින් එයා ඉන්නකොට ටිකක් හැඩි වෙනවා. මේ උදේ දැන් මම මේ ඇස් කරන වගේ නෙමෙයි. ඊට පස්සේ එයා ආවට පස්සේ ගොඩක් වෙලාවට ආයමත් හැඩි වෙනවා. ඉතින් ටීවී එකේ දුවිලි බැඳලා තිබ්බ නිසා මම ඒකත් එහෙමම පිහිදගත්තා. ඉතින් මකුළු දැල්ලේ වනන් නැහැ. සාමාන්‍යයෙන් තනින් තන තිබ්බා. ඉතින් මම ඒ දේවලුත් කඩලා තියාගත්තා. ඉතින් මම පොඩි දෙයක් කියන්න ඕනේ කියලා හිතුවා. මේක ගෑල් ළමයින්ට උනත් පිල් ළමයින්ට උනත් එකයි. මම හිතන විදිහට මගේ පර්සනල් අයිඩියා එකක්. තමන් කැමති විදිහට ජීවත් වෙන්න. තව කෙනෙක් කැමති විදිහට ජීවත් වෙන්න යන්න එපා. මම කියන්නේ මේ පවුලේ ඔයාගේ ඇතුලේ ඉන්න කට්ටිය ගැන නෙමෙයි. කියන්නේ අම්මා තාත්තා හස්බන්ඩ් වයිෆ් ඒ ගානේ නෙමෙයි. මම කියන්නේ ඔයාලගේ නෑදෑයෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ගෙවල් පැත්තේ අය වෙන්න පුළුවන්. එයාලා කියන විදිහට ඔයාලා ජීවත් වෙන්න යන්න එපා. මොකද එයාලා අපිට කන අඳින දෙන්නේ නැහනේ. අන්න ඒ නිසා ඉතින් ඔයාලා කැමති විදිහට අඳින්න කරන්න, ඔයාලා කැමති කෑම කන්න යන්න, ඉතින් ඔයාලා කැමති ගමන් බිමන් යන්න, කැමති අය ආශ්‍රය කරන්න, මේ දේවල් කරන්න. මොකද අපි ඉන්නේ හරිම චූටි කාලයයි. ඒ චූටි කාලයේදී අපේ හිත සතුටු වෙන දේවල් තමයි අපි කරන්න ඕනේ. වෙන කාගවත් හිත සතුටු වෙන දේවල් නෙවෙයි. ඉතින් මම මෙහෙම කියන්නත් හේතු තියෙනවා. මොකද මගේ අම්මා දැන් අපි අතර නැහැ. එයා නැති වෙලා. ඒ වුණත් මටත් මේ පැත්තේ ඉන්න අය සමහරක් අය කතා හදනවා. හැබැයි මම ඒ දේවල් ගණන් ගන්න නැහැ. මොකද මගේ හස්බන්ඩ්ටවත් හස්බන්ඩ්ගේ පවුලේ අයටවත් මගේ තාත්තටවත් ඒ දේවල් ප්‍රශ්නයක් නැත්නම් වෙන අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මෙයා එක එක තැන්වල යනවා අරමයි මෙහෙම නැහැ. මම එහෙම යන කෙනෙක් නෙවෙයි. හැබැයි කතා හදන්නේ එහෙම යන්නේ නැති වුණාමත්. ඒ කියන්නේ දැන් මම හොස්පිටල් එකට ගියත් කතාවක් හදනවා. ඒක අනේ මන්ද මේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන එකක් මේක. මොකද මේ පිටරට ජීවත් වෙන කට්ටිය මම දැකලා තිනවා. ඒ වුණාට ඒ මිනිස්සු එහෙම හොයන්නේ අනුන්ගේ දේවල් හොයන්නේ. ඉතින් අන්න ඒ විදිහට ජීවත් වෙන්න බලන්න. තව කෙනෙක්ගේ දේවල් ඔයා හොයන්න යන්නත් එපා. වෙන කෙනෙක්ට ආගේ ජීවිතේට ඇඟිලි ගහන්න දෙන්නත් එපා. ඉතින් මං කතා කරා ඔයාලගේ පවුලේ අය ගැන නෙමෙයි පිටස්තර අය ගැන. ඉතින් ඔයාගේ හස්බන්ඩ් අම්මා තාත්තා වයිෆ් මේ කවුරු හරි කෙනෙක් ඔයා කරන දෙයකට අකමැති නම් ඒ දේ කරන්න යන්නත් එපා.
ඉතින් අඩුපාඩුකම් නම් ඇති වීඩියෝ එක හරි මම වොයිස් ඕවර් කරන එකේ හරි අඩුපාඩු ඇති. අඩුපාඩු තියෙනවා නම් මටත් දැනගන්න, මට ඒ දේවල් හදාගන්න පල්ලෙහෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන් අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.